අද කොට්ටාව ටවුන් එකේ ලොකු වැඩක් වෙනවා වගේ අපි දැක්කා. අද කොට්ටාව ටවුන් එකේ තරුණ තරුණියෝ වැහි වැහැලා මේ ඕ ලෙවල් ලියපු අය 9 වසරේ ළමයිනුත් තරම් අම්මලාද කොට්ටාවේ ටවුන් එකට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි කොට්ටාවේ අලුත්ම ලීඩ් අයි කැම්පස් එක ආරම්භ කරලා තියෙනවා. මොකද්ද මේ ලීඩ් අයි කැම්පස් කියලා කියන්නේ? අපි අද කතා බහ කරන්නේ ඒ පිළිබඳවයි. මොකක්ද අද මේ ලොකු දෙයක් වෙනවා වගේ අපි දකිනවා. අද කොට්ටාව ටවුන් එකේ කලින් නාවින්න තිබ්බා, මහරගම තිබ්බා. මොකද්ද මේ අද ලොකු වැඩක් කරන්න සූදානම් වෙන්නේ? අපි පුළුවන් තරම් අපේ දරුවන්ට ළඟට එන්න තමයි හදන්නේ. කොට්ටාව කියලා හිතන්නේ මට හිතෙන විදිහට අනාගතයේ කොට්ටාව තමයි සංදිස්ථාන වෙන්නේ. ඉතින් අපි සංදිස්ථානෙටම ආවා. අපි පොඩ්ඩක් ප්ලේස් එකක් කියමු. දැන් අද ඕපනින් එකට ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අපි දකිනවා ළමයිනුත් ඇවිල්ලා ඉන්නවා. අපි ඒ ASCII දකිනවා පොඩි ළමයිනුත් එක්කන් අම්මලත් එනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? මේ ලංකාව හොල්ලන වැඩක්ද කරන්න හදන්නේ? මොකද්ද කරන්න හදන්නේ? අපිට ඇත්තටම ජාමර අපේ බලාපොරොත්තුව තමයි ලංකාවට විශේෂ දෙයක් දෙන්න. ඒ කියන්නේ ලීඩ් අයි කැම්පස් ඒ වගේම ICRM කියලා කියන ආයතන දෙකේම අපි හදන්නේ ලංකාවේ දැනට කව වෙලා නැති එහෙම නැත්නම් ලංකාවට අත්‍යවශ්‍යම දෙයක් මේ ලංකාවට දෙන්න. ඉතින් මේ පොඩි දරුවෝ අරගෙන ඇවිල්ලා තින්නේ අපේ ස්ටුඩන්ට්ස්ලා. පොඩි ළමයින්ගේ තාත්තලා අම්මලා අපෙන් ඉගෙන ගත්ත දරුවෝ. ඉතින් ඒගොල්ලෝ තාමත් අපිත් එක්ක සම්බන්ධය තියෙනවා. මොකද ලීඩ් අයි කැම්පස් කියලා කියන්නේ ප්‍රැක්ටිකල් එඩියුකේෂන් එකක් දෙන ආයතනයක්. ඒ වගේම ICRM කියලා කියන්නේ මේ ලංකාවට අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ Institute of Customer Relationship Management. ඒ කියන්නේ කොහොමද මිනිස්සුන් හැන්ඩල් කරන්න කියන දේ උගන්වන තැන. ඉතින් එකක් තමයි සර් දැන් ඉන්න කට්ටිය අපි නම් එක්සෑම් නම් ලියන්න බෑ. ඕ ලෙවල් ලියලා ශිෂ්‍යත්වය ලියලා ඒ ලෙවලුත් ලියලා ආයෙ කැම්පස් උත් ඇවිල්ලා විභාග ලියලා ඉන්න බෑ. දැන් කට්ටියට එපා වෙලා තියෙන්නේ. එක්සෑම් නම් ලියන්න බෑ ප්ලීස් කියලා තමයි කට්ටිය කියන්නේ. මොකද්ද කියන්න තියෙන්නේ ඒකට? අපේ ගාව එක්සෑම් නෑ චාමර. ඒ කියන්නේ මම පෞද්ගලිකව ඒ කියන්නේ එක එක්සෑම් එකක්වත් නෑ. නෑ. ෂුවර් ඔන්න ඔයාලා එක්සෑම් ලියන්න කම්මැලි අය නම් එක්සෑම් එකක් නැතුවම කොහොමද ඔයාලට මාස්ටර් එකක් දක්වා යන්න මාස්ටර් එකෙන් එහාට යන්න කොහොමද කියලා කියලා දෙන්න ලෑස්තිනේ. අනිවාර්යයෙන්. කියන්නේ ඇත්තටම ශාම්බර අපි ලීඩ් අයි කැම්පස් එක අපි විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු ගාණක් ඉගෙන ගත්ත දෙයක් පැයකින් දෙකකින් පේපර් එකක ලියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම අපේ ගාව තියෙන assignment base. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ප්‍රායෝගිකව ඉගෙන ගත්ත දේවල් ඒගොල්ලොන්ට පුළුවන් තමන් ඉගෙන ගත්ත දේම තමන්ට තේරෙන විදිහට ලියලා ඒක සබ්මිට් කරන්න. එහෙම නැත්නම් තමන්ගේ නියම අධ්‍යාපනය මොකද්ද තමන් ගත්තේ කියලා ලෝකෙට කියන්න. ඉතින් මේක තමයි නව අධ්‍යාපන ඒ කියන්නේ ප්‍රවණතාව මේ ලෝකෙ සිද්ධ වෙන. ඉතින් අපිත් ඒකත් එක්ක යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ ගාව එක්සෑම්ස් නැහැ. ගොඩාක් අය අකමැති ඒ වගේම ප්‍රැක්ටිකල් නැති අපි විශ්වාස කරන්නේ නැති එක්සෑම්ස් අපේ ගාව නැහැ. දැන් ආයතන ප්‍රධානියොත් එක්ක අපි ගිහලා සම්මුඛ සාකච්ඡා කරද්දී කියන ප්‍රශ්නේ තමයි උපාධියක් අරගෙන එනවා. හැබැයි වැඩ ටික කරගන්න දන්නේ නැහැ. සහ එතනින් එයාට එක්ස්පීරියන්ස් එකක් නැහැ කියන එක. ඒකද විකල්පයක්ද මේ දෙන්න හදන්නේ? ඇත්තටම ඒ කියන්නේ චාමර ගොඩාක් අයට පොතේ දැනුම තියෙනවා නොලෙජ් එක තියෙනවා හැබැයි ඒක හරියට ප්‍රැක්ටිකලි කරගන්න ගියාම ඒ තියෙන ප්‍රායෝගික දැනුම නැහැ. ලීඩ් අයි කැම්පස් කියලා තියෙන විශේෂතාවය තමයි අපි හැම වෙලෙම ප්‍රායෝගික අධ්‍යාපනයක් තමයි දෙන්නේ. ප්‍රායෝගික අධ්‍යාපනයක් කියලා කියන්නේ තමන් ඉගෙන ගත්ත දේ කොහොමද මේ ප්‍රායෝගිකව ඒක ඇප්ලයි කරන්නේ. ඒක කොහොමද මේ කෝපරේට් ලයිෆ් එකේ දෙයක් ඒක කෝපරේට් එකට වෙනසක් ගේන්නේ කොහොමද කියන දේ තමයි ලීඩ් අයි ආයතනයේ තියෙන විශේෂත්වය. ඊළඟ එක තමයි දැන් ගොඩක් කට්ටිය ජොබ් එකක් කරනවට වඩා හොඳම දේ තමන්ගේම ව්‍යාපාරයක් කරන එක. දැන් තරුණ පරම්පරාව 30ක් 40ක්ම ව්‍යාපාර පැත්තට පුරු වෙලා ඉන්නවා. ඉස්සර අපි මැන හිටියේ අය මොකටද මේ ගවර්න්මන්ට් ජොබ් පස්සේ දුවන්නේ කියලා. හැබැයි දැන් තරුණ පරම්පරාව ව්‍යාපාර කරන්න පටන් අරන් ඉන්නවා. මේ ව්‍යාපාර කරන්න පටන් අරන් ඉන්න බොහෝ දෙනෙක්ට ඒ දැනුමත් උපදේශනයක් නැහැ. ඒකට තමයි මේක තියෙන්නේ. මේ මොකක්ද? අපි Institute of Customer Relationship Management. ඒ කියන්නේ අපි මොන දේ හැදුවත්, අපි මොන දේ කරත්, අපි මොන දෙයක් අලුතෙන් ගෙනාවත් අපිට ඒක මිලදී ගන්න කෙනෙක් නැත්නම් වැඩක් නැහැ නිසාම. ඉතින් Institute of Customer Relationship Management කියලා කියන්නේ කස්ටමර්ස්ලාට එහෙම නැත්නම් ප්‍රායෝගිකව අපිට හම් වෙන අපිට එදිනෙදා අපිට මිලදී ගැනීමට අපේ ගාවට එන මිනිස්සුන්ට අපි කොහොමද සලකන්නේ කියන දේ උගන්වන්න තියෙන තැන. ඒ කියන්නේ ලංකාවේ තියෙන ලොකු ગેප් එකක් අපි ෆුල්ෆිල් කරන්න හදන්නේ. මොකද ලංකාවේ ගොඩාක් අය චාමර තමන් කාගෙන් හරි කොහෙන් හරි ඉගෙන ගත්ත දෙයක්. එහෙම නැත්නම් තමන්ට හිතෙන විදිහට තමයි තමන්ගේ පාරිභෝගිකයන්ව හැන්ඩල් කරන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ සතුටු කරන්නේ නැහැ. හැබැයි ඒක නෙමෙයි විදිය. මම හිතන්නේ මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝගේ ඕන තරම් පාරිභෝගිකව ඇතුළට ඇවිල්ලා යනවා ඇති හැරිලා. තමන් ගාවින් ඒ සර්විස් එක හරි ප්‍රොඩක්ට් එක හරි ගන්න නැතුව. ඉතින් අන්න ඒක නවත්තන විදිය. එහෙම නැත්නම් ඔය ඔබතුමා කිව්වා වගේ චාමර කිව්වා වගේ අලුතෙන් එන මේ પરම්පරාව රස්සාවක් කරන්න අකමැති. තමන් තනියෙන් වැඩ කරනවා කියලා හිතන પરම්පරාව ඉගෙන ගන්න ඕනම දෙයක් තමයි තමන්ගේ පාරිභෝගිකය කොහොමද සතුටු කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාර සම්බන්ධයෙන් අපි වැඩසටහන් කරලා ඒක පබ්ලිෂ් කරාට පස්සේ ගොඩක් කට්ටිය කතා කරනවා මම ව්‍යාපාරයක් පටන් ගත්ත ජාමර. හැබැයි ව්‍යාපාරේ මගක් කරගෙන යද්දී දැන් වැටිලා. මම බිලියන ගණන් වියදම් කරලා මේ ව්‍යාපාරේ පටන් ගත්තා. හැබැයි මට මෙතනින් එහාට කරන් යන්න බෑ කියන ප්‍රශ්නේ ගොඩක් කට්ටිය අපේ පේජ් එකටත් සෝෂල් මීඩියා බේස් එකටම අපි දානවා. ඒක ප්‍රායෝගිකයි. ඒකට හේතුව
දකින්නම් වාලේ කරන්න මේ බෑ. මේක මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇත්තටම මේ ව්‍යාපාර පටන් ගත්ත කටට විතරක් නෙවෙයි ලොකු ව්‍යාපාර කරන් යන ලොකු සන්නාම වලටත් මේ ගැටලුව තියෙන්න පුළුවන් නේ. ඇත්තටම. ඒ කියන්නේ චාමර ඊටාම කුඩාම ව්‍යාපාරික ඉඳලා මහා පරිමාණ ව්‍යාපාර දක්වා මේකෙන් මේ ගැටුම තියෙනවා. ඒ කියන්නේ උන්ට තේරෙන්නේ නැහැ තමන්ගේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් තමන්ගේ සර්විස් එක කොහොමද මිනිසුන්ට දෙන්නේ කියලා. ඉස්සරම චාමර කාලයක් තිබුණා. හිතන්න අපි මොනවා හරි දෙයක් හදලා ඒකේ ප්‍රයිස් එකක් ගහලා අපි කියනවා මෙන්න මේක අපේ ගාව තියෙන අවිල අරගන්න කියලා. හැබැයි දැන් ඒ කාර්ය ගිහින් ඉවරයි. දැන් අපි දෙන්න ඕන මිනිස්සු ඉල්ලනද. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ගමන ලොකු ලස්සන ගමනක් විදිහට යන්න. අනිත් එක චාමර අපේ ලංකාවේ 66% විතර තියෙන සර්විස් කල්චර් එකක්. එහෙම නැත්නම් සර්විස් එකෙන් තමයි අපේ රට දියුණු වෙගෙන යන්නේ. අපි ප්‍රොඩක්ෂන් කියන එක හරි අඩුවේ රටක් නෙමේක. ඉතින් ඒ සර්විස් කල්චර් එකට එහෙම නැත්නම් ඒ සර්විස් එකක් දෙන විදිය කස්ටමර් කෙනෙක් සතුටු කරන විදිහ හරියට ඉගෙන ගන්න තැනක් නැති දෙයක් තිබුණා මේ රටේ. හැබැයි දැන් අපිට පුළුවන් වුණා ඒක වෙනස් කරන්න. ඔය ඔබතුමා කිව්ව ඔය කියන ප්‍රශ්න ඔක්කොටම විසඳුම් අපේ මේ ICR මාතෘකාවේ තියෙනවා. මේක බලද්දී ඕනම විදියක කෙනෙක් ආවොත් ඔබේ ජීවිතේ ගොඩ දාගෙන දැන් අපි ගත්තොත් එක කැම්පස් එකක් උදාහරණයට ගත්තොත් සමහරක් වෙලාවට ඒකේ තියෙන IT. තවත් මේකක් ගත්තොත් තවත් දෙයකට විතරයි ප්‍රසිද්ධ. හැබැයි මෙතන ගත්තොත් එහෙම ගොඩක් දේවල් එකම විදියට ඔයාගේ ජීවිතේම ගොඩ දාගන්න හැකියාව තියෙන කැම්පස් එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් මෙහෙම කතා කරන මේ සර් මොනවද හදපු සන්නාම කියලා කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොනවද ඔයා කරේ? මගේ මේ තියෙන සන්නාම දෙකත් මම හිතන්නේ මම හදපු සන්නාම දෙකකට උදාහරණයක් කියන්නේ ලීඩර් කැම්පස් කියලා කියන්නේ අපි හදපු සන්නාමයක්. Institute of Customer Relationship Management කියන්නේ අපි හදපු සන්නාමයක්. ඉතින් අපිට අවුරුදු 10කට වඩා ඉතිහාසයක් තියෙනවා සන්නාම හදන එක ගැන චාමර. ට්‍රෙන්ඩ් සෙටර් සෙල්ෆ් ඇස්පිරේෂන් කියන්නේ අපි හදපු සන්නාම. ඒ විතරක් නෙමෙයි මේ රටේ තියෙන පුංචි ව්‍යාපාරක ඉඳලා මේ රටේ තියෙන මහා පරිමාණ ව්‍යාපාර දක්වා අපිට ඔවුන්ගේ සන්නාමය හදන්න ඒ වගේ මේ මහ පොළේ පැල කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි ඒක ගොඩාක් උදාහරණ තියෙනවා ඒ ගැන.